අද මට්ටම් කපන්න පටන් ගත්තා. මට්ටම් කපන්න නැත්නම් සෙන්ටරින් කරනවා. මේක එක එක විදිහට කරනවා. මේක මගේ විදිය. ඉතින් මගේ විදිය තමයි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම අඟල් 12ට කපලා 15ට කපලා ඊට පස්සේ 18ට ආයි සෙන්ටර් කරලා 20ට මට්ටම් කරලා 22කින් දළු ගන්න එක. ඒක තමයි මගේ ක්‍රමය. ඉතින් එක එක්කෙනාට එක එක උසවල් සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. ඉතින් මම අද මගේ කම්කරුවෙක් දාලා මේක මුලින්ම පටන් ගත්තා. බලන්න එයා මොකද්ද කරන්න මේ වැරද්ද කියලා පළවෙනි එක. සමහර කට්ටිය මෙහෙම මට්ටම් කපනවා. ඒ කියන්නේ පිහියක් ආධාරයෙන්. පිහියකින් මට්ටම් කපන්න ගියම සමහර වෙලාවට ගහේ මුල් පද්ධතිය හෙල්ලෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට පොඩි ගහ නම් මුලක් ගැලවිලා එන්න පුළුවන්. හැබැයි ඒක වැරදි වැඩක්. හරි ක්‍රමය තමයි මේ වගේ සෙක්‍රටරි එකක් භාවිතා කරන කතුරක් භාවිතා කරගෙන නියම උස ගන්න මට්ටම් ලීයක් අපි භාවිතා කරනවා. ඒ ලීය භාවිතා කරලා කොලයක් ගාවින් තමයි අපි සෙන්ටර් එක කපා ගන්නෙ. ඒ අඟල් 18ක උසට මේ කපන මේ සෙන්ටර් එකෙන් අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ තුන්වෙනි සැරේ කපන්නේ. ඊළඟ සැරේ මේක අපිට 20ට ලෙවල් කරගන්න පුළුවන්. 18ට කැපුවට පස්සේ සාමාන්‍යයෙන් තව කොළ තට්ටුවක් වගේ දාලා මේක ලෙවල් කරනවා. ලෙවල් කරලා ඉවරලා ඊට පස්සේ අපි 22 මට්ටමේදී මේක දළු කඩාගෙන යන මට්ටමට හදන්න පුළුවන්. මේ වගේ සැකිල්ලක් ගත්ත ඉස්සෙල්ලාම 12ට කපලා. 12ට කපලා ඊට පස්සේ 15ට කපලා ඊට පස්සේ 18ට. සමහර කට්ටිය 9ට කපනවා, සමහර කට්ටිය 10ට කපනවා, සමහර කට්ටිය දෙකක් මේව කරනවා. සමහර විදිහට අපිට මේක බෙන්ඩින් කරන්න පුළුවන්. ඉස්සර කරපු විදිහට නවලා මේව කරන්න පුළුවන්. ඊට පස්සේ ප්ලගින් ඉන් කරන්න පුළුවන්. ඒ කියන්නේ කපන්න නැතුව දළු කඩලා විතරක් හදා ගන්න පුළුවන්. සමහර කට්ටිය එහෙමත් කරනවා. එහෙමත් කරනවා. Tamanට කැමති සාර්ථක ක්‍රමය අපි ඒ පරිශනායතනයේ කියලා දෙන ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. හැබැයි ඒකත් වරදක් නෑ. සාමාන්‍යයෙන් අපේ වතු වලට ගැලපෙන ක්‍රම තියෙනවා. ඒ පසේ තත්ත්වය, බෑවුම ඒවා අනුව පොඩ්ඩක් මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කතුරෙන් අපි සාමාන්‍යයෙන් කපනකොට හරියටම එක හා සමානව කපන්න ඕනේ. මට්ටමක් ගත්තට පස්සේ එක හා සමානව කපන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් බෑවුමක වගේ කපනවා නම් පොඩ්ඩක් ඉස්සරහා පැත්ත පොඩ්ඩක්